හැකරලා ගත්ත ඩොලර් මිලියන 2.5ක් ඒ මුදල් ගේන්න ඕනේ නැද්ද හොයන්න ඕනේ නැද්ද අම්මේ? රටෙහි ඇතිවෙන ප්‍රශ්නත් එක්කම ජනතාවට මහ විශාල බියක් ඇති වෙනවා. සාංගික දේපොළවෙනි දේපොළක් වශයෙන් ජනතාවගේ මුදල් ආරක්ෂා කරනවා කියලා අතිගරු ජනාධිපතිතුමා වේදිකාවල සෑම තැනම කතා බහ කර සමාජ මාධ්‍ය ඇතුළු. නමුත් මේ වෙන විට ජනාධිපතිතුමාට නොයෙකුත් ආකාරයට හැම කෙනාම ඒතුමාට දොස් නගනවා මේ ප්‍රශ්නේ සම්බන්ධව. නමුත් මම කියන්නේ ජනාධිපතිතුමනි ඔබතුමා මේ සම්බන්ධ හොඳ අධ්‍යයනයක් කරලා ජනතාවට කියන්න මෙන්න මේ අය තමයි මේ දේ කළේ කියලා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා හොරෙක් මංකොල්ලකාරයෙක් නෙමෙයි කියලා ජනතාව පිළි අරගෙන තමයි ජනතාව ඡන්දය දුන්නේ වර්තමාන ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර මැතිතුමාට. නමුත් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා හොරෙක් මංකොල්ලකාරයෙක් නොවන බව අපිත් දන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ජනතාවගේ සල්ලි හොරාම් කළා ජනතාවට පුදුමාකාර විදිහට බදුබර පටවලා මේ ජනතාව මේ වෙන විට මේ ජාතික ජන බලවේගයේ සම්බන්ධව කනගාටුවට පත් වෙලා තියෙනවා. අපි දන්නවා මුදල් අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමා විදේශ පුරවැසි භාවයක් තියෙන කෙනෙක්. ඒ වගේම තමයි මතකනේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අමාත්‍යවරියක් වශයෙන් ඩයනා ගමගේ මැතිනිය කටයුතු කරන අවස්ථාවේදී මේතුමියට විරුද්ධව ඇතැම් කණ්ඩායමක් ගෙනහිල්ලා උසාවියේ මගින් මෑයගේ පුරවැසි භාවයේ අහෝසි කොට ඒ වගේම තමන්ගේ අමාත්‍යවරු මන්ත්‍රීවරු ඔක්කොම අහෝසි කරා. එසේනම් මම අහන්නට කැමති වර්තමාන රජයෙන් මොන පනතකින්ද මොකෙන්ද මේතුමාට තමන්ගේ මිත්‍රකමටද එහෙම නැත්නම් තමන්ගේ යහළුකමටද එහෙම නැත්නම් තමුන්නාසලාගේ යම් යම් වැඩපිළිවෙලට සහාය දීපු කෙනෙක් නිසාද වර්තමාන මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට 2.5ක් ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචා වෙන විදිහට මේ තැනත්තා පත්වලා මේතුමාට මේ විදේශ පුරවැසිය භාවයක් තියෙන මේතුමාට කොහොමද දුන්නේ ලේකම් තනතුර? මේ සම්බන්ධව ඇත්ත වශයෙන්ම පුළුවන් නම් රටේ පුරවැසියෝ ඉන්නවා නම් කරුණා කරලා ඔය කෑකෝ ගහන එකෙක්වත් මේගොල්ලන් සම්බන්ධව කටයුතු කරනවා නම් පුළුවන් නම් ඔය නීතිච්ච මහතුරු කියන නීතිච්ච මහතුරු අපි දැක්කා කවුද අපේ විශේෂ වශයෙන් මෛත්‍රී ගුණරත්න මැතිතුමනි ඔබතුමාලා ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවයක් තියෙනවා නම් විදේශ පුරවැසි භාවයක් තියෙනවා නම් කරුණාකරලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට විරුද්ධව පැමිණිල්ලක් කරලා අධිකරණයට ගෙනවිත් ගරු නීතිච්ච මහත්තුමිනි මේ අයට මේ පුරවැසි භාවය අහෝස්ත කරන්නට නැත්නම් රජයේ ලේකම් තනතුරු රජයේ කිසිම ආයතනයක විදේශ රටක පුරවැසි භාවයක් තියෙන කෙනෙකුට පාර්ලිමේන්තුව ඇතුළු මේ කටයුතු කිරීමට කටයුතු නොකරන ලෙස අධිකරණයෙන් තීන්දුවක් ගන්න. එහෙම නැතුනොත් එහෙම කෑකෝ ගැහුවට වැඩක් නැහැ. මොකද එක තැනයි. ඒ වගේම තමයි උගන්ඩා කුමාරි හාමිනේ ඔබතුමිය සම්බන්ධව හරි මං ආඩම්බරයෙන් කතා කරනවා. ඔබතුමිය එදා වේදිකාවේ කෑකෝ ගැහුවේ කොහොමද? කෝබලේ මේ සල්ලි දැන් මොන ෆ්ලයිට් එකද ගේන්නේ යන්නේ? මොන ඩොලර තියෙන්නේ? අලුත් ඩොලරද පරණ ඩොලරද? හැබැයි ඕගොල්ලන්ගේ රජයෙන් ගාපු රුපියල් 2000ක් මේ මැෂින් එක දාන්න ගියාට පස්සේ මැෂින් එකේ ගන්නෙත් නැහැ. දැන් ෆ්ලයිට් ගානේ ඩොලර හොරගම් කරලා උගන්ඩාවට ගියා ආහාරේ මෙහෙ ගියා හැමතැනම ගියා මොන ෆ්ලයිට් එකේද ගුවන් යානා අංකෙ මොකද්ද ගුවන් යානාවේ නම මොකක්ද ඒ නිසා කරුණා කරලා පැහැදිලි කරලා කියන්න අපේ අම්මේ උගන්ඩා අම්මේ කියන්න කොයි ෆ්ලයිට් එකේද මුදල් අරන් ගියේ නමුත් උගන්ඩාවට ගෙනිච්ච සල්ලි ගෙනාවෙත් නැහැ ගේන්න දුන්නෙත් නැහැ ප්‍රශ්නයක් තියෙනවා හැබැයි වර්තමාන මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.0කට කෙලියා කියන එක මම තෙක් කරන්න බා මේ සල්ලි කොහාටද ගියේ
අපි ගොගණ්ඩා කුමාරි සහ ඔය පාර්ලිමේන්තුවේ කෑකෝ ගහන කාන්තා පක්ෂයතුළු හැමෝගෙම අහනවා. මේ සල්ලි කවුද ගත්තේ? කොහෙන්ද ගත්තේ? මොනවද කරේ? IMF එකක් දැන් කනගාටුවෙන් ඉන්නේ මේවාට මොනවද උනේ කියලා. ඊළඟට අපි අහන්න කැමති මේ වෙන විට ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු අපිට මේ රජයේ කරන දේවල් දැක්කම විලි ලැජ්ජාවේ පණ යනවා. අපිට ගේකට යන්න විදිහක් නැහැ. ගෙවල් වලට ගියාම ප්‍රශ්න ඇති වෙනවා කියලා 12 දිනෙක්ද කී දිනෙක්ද මන් දන්නේ. අපි දැක්ක මාධ්‍ය වලින් මේගොල්ලන්ට අපි ඉල්ලාස් වෙන්න මේවා නොකරොත් එහෙම කියලා. ඉතින් ලැජ්ජාවට පත්වන කණ්ඩායම තමයි අර ගිහිල්ලා ඒ කටයුතු කරේ. ඉතින් ඒ නිසා ඔය 12 ඔහොමනම් තව ටික කාලයක් යනකොට මන්ත්‍රීවරු ඇමතිවරු ඔක්කොම ඉල්ලාස් වෙලා යම් විදිහට වෙනත් පාලනයක් වෙන්න පුළුවන්. ජනාධිපතිතුමා තීරණය කරන්න රට ගැනද ජාතිය ගැනද ඒ වගේම වර්තමාන තත්ත්වයේ දේශපාලන තත්ත්වය. ජනාධිපතිතුමනි ඔබතුමා නිහතමානී කෙනෙක් වශයෙන් මේ මුදල් මංකොල්ලේ වහාම සොයලා ජනතාවට පෙන්නන්න. අපි ඊළඟ දැක්කා පාස්කු පිහාරය වගේ මහා මොලකාරයෙක් දැන් මහා සංඝරත්නය තායිලන්තයට එක්කගෙන ගිහිල්ලා දින 22ක් ටුවර් එකක් දීලා සංචාරය කටයුතු කළා. මහා සංඝරත්නයට දැම්මා ඔය ඔන්න ඊ අපි දැක්කා ගුවන්තොටුපොළේදී කූස්ත බූස්ත මන් දන්නේ මොන බූස්ත මන් දන්නේ උන්වහන්සේලා රැගෙන ආවා. අපි දැක්ක මාධ්‍ය තුලින් මේ ස්වාමින් වහන්සේලා මාසයක් තිස්සේ මේ ස්වාමින් වහන්සේලාට ස්පොන්සර්ෂිප් එකක් දෙන්නට අනුග්‍රහයක් දක්වන්නට මේ කෝටිපතිවරයා කවුද? මේ කෝටිපතිවරයා මේ සංඝයා වහන්සේලා ගෙනහිල්ලා මේ අයට පහසුකම් ලබා දීලා පුදුමාකාර විදිහට ඊළඟට මේක බුද්ධ ශාසනය විනාශ කරන්න ක්‍රමයක් වත්මන් රජය කොහොමටත් බුද්ධ ශාසනයට කැමති නැහැ. බුද්ධ ශාසනය විනාශ කරන්නට සකස් කරා යම් යම් වැඩපිළිවෙලක්. ඒකේ පළවෙනි වැඩපිළිවෙල තමයි මේ මහා සංඝරත්නය අල්ලාගෙන සංචාරයට ගිහිල්ලා තායිලන්තේ මේගොල්ලන්ගේ බෑග් වලට යම් විදිහට අර විදිහට පාස් කළා ලංකාවට එවුවා. කරුණාකරලා මේක පාස්කු පිහාට වඩා අති විශාලව විනාශයක් මේක මේ සම්බන්ධව භික්ෂුන් වහන්සේලා වැරද්දක් කරා නම් නීතිය ක්‍රියාත්මක කරන්න ඒට ඉස්සෙල්ලා මං වර්තමාන රජයෙන් ඉල්ලා සිටිනවා මේකේ මහාමලකාරයා කවුද? මහාමලකාරයා අල්ලාගෙන අවශ්‍ය කරන ඔහුටත් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම වත්මන් රජයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මොකද මහා සංඝරත්නය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න මේ හිටන්ද වෙසක් සතියේනවා. වෙසක් දින පොයකුත් වෙනවා. මේ ලහිලහියේ මේ ගල් අගුරු සම්බන්ධවයි මුදල් අමාත්‍යාංශයේ මුදල් මේ හැකරගත්තේ වයි ඩොලර් මිලියන් 2.5ක් නැතිවික සම්බන්ධවයි මේවා සම්බන්ධව කතා කරන්න දැන් මතක වුණා දැන් මොකක් හරි ගිනි ගෙඩියක් දෙන්න ඕන මේක තමයි හොඳම පොයින්ට් එක කියලා කවුරු හරි මේකට කරා. අපි දන්නේ ජනතාව කියන්නේ ඒ නිසා මහා සංඝරත්නය මේක හිතුමතේ කරන්නේ නැතුව ඇති. මේ ඩොලර් මිලියන් 2.5ක වංචාවට නිතරම කතා කරනවා, ගල් අගුරු සම්බන්ධව කතා කරනවා, නොයෙකුත් ආදී රජ විවේචනයේ ලක්වන විපක්ෂයේ ඇතුළු හැමතැනම මේ කතා කරන අවස්ථාවේදී මේ වගේ දෙයක් කරොත් එහෙම මේකේ වාසිය අපිට ගන්න පුළුවන් කියලා යම් කෙනෙක් කරාදෝ කියන එක ජනතාවට සැකයක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේවා සම්බන්ධව මේ මහා සංඝරයේ ස්වාමින් වහන්සේලාගේ ගුරුවරු ඉන්නවනම් මහා නායක ස්වාමීන් වහන්සේලා ඉන්නවනම් කැඳවලා සාකච්ඡා කළා වැඩපිළිවෙලක් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින මහා නායක ස්වාමින් වහන්සේලාගෙන්. ඒ වගේම තමයි උගන්ඩාවේ කුමාරහාමිනේ අයියෝ කියලා වැඩක් නෑ. උගන්ඩාවේ කුමාරහාමිනේ උගන්ඩාවේ මැතිණියනි අම්මේ ඒ සල්ලි ගේන්න ඕනේ නැද්ද අම්මේ? හැකරලා ගත්ත ඩොලර් මිලියන 2.5ක් ඒ මුදල් ගේන්න ඕනේ නැද්ද හොයන්න ඕනේ නැද්ද අම්මේ? කරුණා කරලා රටවැසියන්ට කීප බොරු ටිකක් කියාපල්ලකෝ මේකට.